සාදරයෙන් පිළිගන්නවා නිරූපා ගාර්ඩන් එකට සුබ උදෑසනක්. අපි මේ මිශ්‍රණයක් ගැන අපි පොහොරක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි මේ ලුණු පොතුයි හරිද සුදු ලුණු පොතුයි එකතු කරලා මිශ්‍රණයක් හදාගන්න. ඒක බණ්ඩක් කපල වලට හිමීට ඉසින ගමන් ඉසින කියන්නේ චුට්ටක් වක් කරනවා ඉතින්. ඒක ගණන් ගන්න එපා. හරිද? ඒ හින්දා ඔයාලා මේ හැඳ ටික හිමීට ගන්න. ඔයාලත් කරන්න මේ වගේ මිශ්‍රණයක් හදාගෙන දාන්න. බය වෙන්න එපා. මම වගකීමෙන් කියන්නේ. ඒ වගකීම අරගෙන කියන්නේ මලපැල්ලන් කැමෙන්ට් එකක් දාන්න මැරුණා කියලා. හරිද? ඒ හින්දා ඔය ඊට දාගෙන යනවා. හරිද? මේ මිශ්‍රණයේ වටිනාකම. ඒ වටිනාකම කියන්නේ ගහට ආරක්ෂාවක් දෙන එක. ගහට ප්‍රෝටීන් ගුණය අර ලුණු වල දිනවා කියනනේ අපිට ඇඟට අවශ්‍ය ප්‍රෝටීන් වර්ගයක්. මොකද්ද කියලා මට නම් මතක නැහැ. ඒ ප්‍රෝටීන් වර්ගය තමයි ඒකේ තියෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ. අපි හිමීට දාගෙන යනවා. පොඩ්ඩක් බලාගෙන යන්න ඔයාලා. ඔයාලා චුට්ටක් ඔයාලට ඉතින් හොඳට නිරීක්ෂණය දෙන්න බෑ. අපේ කීවිලත් උනේ. ඒ හින්දා අපි බණ්ඩක් කපල වලට දාගෙන යනවා. අපි බටු පැල වලට දාන්න ඕනේ මේවා. ඔයාලට බටු පැල එහෙම තියෙනවා නම් බටු පැල වලට දාන්න. බණ්ඩක් වලටම දාන්නත් එපා. බටු පැල වලට දෙන්නට අවුලක් නැහැ. හරි? බණ්ඩක් පැල වලට දාන්නේ. බණ්ඩක් වලට දානවා. පොඩ්ඩක් බලාගෙන ඉමු අපි. හරි අපේ බණ්ඩක ටික අපේ බණ්ඩක ටික හොඳට බලාගන්න. අපි පල්ලෙහා කොට ඕන් තම්පලා ටික ඉන්නවා. තම්පලා ටික ඉන්නවා. තම්පලා වලට දාන්න නෑ එපා පුතේ. තම්පලා වලට දැම්මත් වල ගමන්නේ නෑ. දැම්මට අවුලන්නේ. ඔය දාන්න. එක දාන්න. ඕන් දැන් අපි බණ්ඩක ටිකට අපි හිමීට දාලා තියෙන්නේ. හිමීට දාන ගමන් යනවා කලින් ওই වටේට පොර වගේ තියෙන්නේ. ඒ දාලා තියෙන්නේ. ඔය දානවා හිමීට වක් කරනවා. ඔය බණ්ඩක් උඩ තියෙන බණ්ඩක් කපල් ටික ඔය බටු පැල ටික නේද? හරිද? ඔය කිරියල කොටු ඉන්න ගමන් මේ ඉන්නේ. හරිද? කිරියල කොටුවේ ඉන්නේ. කිරියල කොටුවේ බටු පැල වලට දානවා මේ. හරිද? මේ තක්කාලි ගහකුත් තියෙනවා. ඒ දහ වැට දාලා තින්නේ ඇයි කියලා කියන්නම් පස්සේ. ඔය බණ්ඩක් බටු ඔය තියෙන තක්කාලි ගහ. තක්කාලි ගහේ ඔයම ත්‍රිකෝණාකාර ගහලා තියෙන ඒ දන්නවද? පල්ලෙන් තල ගොයින්ට යන්න පුළුවන්. හරිද? එහෙම යන්න පුළුවන්. උඩින් යන කුරු සාහතුන්ට හානි කරන්න වෙන්නේ. අපි අන්තිම කොට අපි එන්නේ. අද තාත්තේ අපිව සබ් කරලා තියාගන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ආන